පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. ඇත්තටම ડોક્ટર නුරාන් CEO වෙලා ඉන්න දවස්වල කැමති උනේ නැහැ. ඇත්තම කියනවා නම් බිස්නස් ලබා දෙන්න. ඇත්තටම නුරාන් හරියාකාරව ડોක්ටර්ගේ වැඩේ හොයලා බලුවේ නැති නිසා තමයි කේන්ති ගිහිල්ලා මේ හැමදේම වෙනස් කරන්න කටයුතු කරලා තිබුණේ. හැබැයි මේ හැමදේම දැන් ඉස්සරහට තවත් ලොකුවට වෙනස් වෙන්න නියමිතයි කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩකුත් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම කතා කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නේ. පාටිකුරුල්ලෝ කතාවේ මම මේ පවසන තත්වය නුරාන්ගේ ආත්ම අභිමානයට එල්ලවන මරු පහරක්. මේක නුරාන් සහ නිම්නාවි අතර විතරක් නෙමෙයි නුරාන් සහ අදාළ ව්‍යාපාරිකයන් අතර ලොක් ගැටුමකට මුල පුරන සිදුවීමක්. වෘත්තීය ඉරිසියාව සහ පහර දීම. නුරාන් CEO විදිහට ඉන්න කාලේ ප්‍රතික්ෂේප කරපු ගනුදෙනු නිම්නාවි ආවට පස්සේ සාර්ථක වීමෙන් පෙනෙන්නේ නුරාන්ට වඩා නිම්නාවි දක්ෂයි කියන එකයි. නුරාන්ට මේක දරා ගන්න බැරි වුණොත් ඔහු නිම්නාවිගේ තීරණ වලට එරෙහිව ඇත්තටම කියනවා නම් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔහු තර්ක කරන්න පුළුවන්. මේ ව්‍යාපාරිකයෝ නිම්නාවිව රවට්ටනවා. එහෙම නැත්නම් මේකේ මොකක් හරි රහස් ගනුදෙනුවක් තියෙනවා කියලා. නිම්නාවි සහ නුරාන් අතර පරතරය වැඩිවීම. නුරාන් මේකට පෞද්ගලිකව පහර දීම නිසා නිම්නාවිට මානසිකව වැටෙන්න පුළුවන්. ඇය උත්සාහ කරන්නේ ඇත්තටම මේ කම්පැනි එක දියුණු කරන්න. හැබැයි පොන්සේක මහත්තයා ඇතුළු හැමෝම කෙල්සිලා ඉන්න හින්දා කෙවින් පවා ඉන්න හින්දා නුරාන්ට මේ දේවල් කරන එක ලේසි නෑ. සමහර විට අදාළ ව්‍යාපාරිකයන් නුරාන් කාලේ අකමැති වෙලා නිම්නාවි ඉන්න කැමති උනේ ඇත්තම කියනවා නම් නුරාන් හරියට වැඩක් කරන්නේ නැති හින්දා කියන එක මේ වෙනකොට හෙළි වෙලා ඉවරයි. එතකොට ලැජ්ජ වෙන්න ඕන උපරිම මට්ටමින් නුරාන් ලැජ්ජ වෙලත් ඉවරයි. කෙල්සිගේ මූණවත් බලන්න බැරි තත්වයකට දැන් හැමදේම පත් වෙලා ඉවරයි කියන එක තමයි මට මේ වෙලාවේ ඔයාව දැනුවත් කිරීමට සූදානමක් තියාගන්න පුළුවන්කම තියෙනවා. නුරාන් කියන්නේ තමන්ගේ දක්ෂතාවය ගැන ඇත්තටම ලොකු විශ්වාසයකින් හිටපු කෙනෙක්. හැබැයි නිම්නාවිගේ සාර්ථකත්වය ඔහුට පේන්නේ තමන්ගේ අසාර්ථකත්වයේ විදිහට. ඒ නිසා ડોක්ටර්ත් එක්ක උනත් ලොකු වලියක් පටලව ගන්න නියමිතයි. ડોක්ටර් කාලෙකට කලින් තමන්ට මේ බිස්නස් ලබා දුන්නා නම් තමන් මේ බිස්නස් දියුණු කරලා හැමෝමටත් වඩා ඉස්සරහින් තමන් ඉන්නව නේද කියන ඒ හැඟීම දැනෙන එක මේ වෙලාවේ වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානම් කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මතක් කළ යුත්තේ.